Hello boys, how are you? මොකක්ද තියෙන්නේ? මොකක්ද ගේම් එකේ නම? මතක නැහැ. ඒක ප්‍රශ්නේ. Driving Simulator ශ්‍රී ලංකාවට ගහන්න යන්නේ. ලංකාවේ ගේම් එක. දකුණේ ගේම් එක. නයිස්. පස්සේ ඊට හරියන්නේ හොඳම. ටීවී එක හොඳයි වගේ මට පොකරේ කලබලයි ඉන්නේ. කලබලයි කියන්නේ. ටූලීට එක තියෙනවා. ඒක ලස්සනයි. පේන්ට් මොකද? අමුරකින් හැමදාම පීවි. මේක ලස්සනයි. ඉන්ජින් එක ටූල් එක පට්ට. ආදි හෝන් සෙට් එකයි. හරි නේද? සේව් වුණානේ. හරි. මේක ටිකක් ගැහුවා මේ ටිකක් ඒවට සල්ලි ගාන වෙන මෙතන ටිකක් කියන්නත් බෑ. ඔක්කොම උතව වෙනවා තියෙන්නේ. නයිස් 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 නයිස්. පස්සේ වේස්ට් මෝඩ් කියලා අපියන් රත්නපුර යන්න රත්නපුර පුර රත්නපුරේ යන්නේ මල්ලේ මොකද අම්මට තෙදි ගැම්මට වේ වස්සක තියෙන්නේ ඒ වස්සක දෙන්නේ ඉතින් යාම දාලා පොල් යාවිලා කොහොමද ලයික් කරනවා සබ්ස්ක්‍රයිබ් කරනවා දින්නත් විතරයි. දින්නේ නැතට හරි ගන්න. බලන්න ගන්න. මොනවද ඩිස්ලයික් ගන්න කොහොමද ඩිස්ලයික් නම් අතවත් තියන්න එපා. දෙන්නත් කරලා දෙන්න. ඩිස්ලයික් නම් අත තියන්න එපා. ලයික් දින්නත් විතර ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න දින්නත් විතර. වීඩියෝ එක අලුතින් පටන් ගත්ත තරමට ඔක්කොම පටන් ගත්ත ෂෝට් වීඩියෝ වලින් පස්සේ මේ ලොං වීඩියෝ වලටත් දැක්කා. මොකද අපි මේක ඉන්න බෑ කොහොම ඉන්න බෑ. ෂෝට් වීඩියෝ බලලා එන්න ලයික් ගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ නෙවෙයි ඉන්නේ නැතෙන්ට කියන්නේ හරි කොටිලි හරි මොකද ඉස්තියේ ගන්න Hello Ram Jagat, speed
ඒත් යනවා ඒත් යනවා අට ඒ දෙල්ලි කියන්නේ මේකන් දෙල්ල කිව්වා හරි මට රට්ටේ ළමකුත් නැතින දෙන්නක් තියෙනවා හරි සුපිරි වඩිම තමයි දැන් මොකද කරන්නේ මයින් වෙනෝ ගිහිල්ලා අපි යමු වෑන් එකට වැඩක් නැහැ අයියෝ බස් එක අයියෝ අයියෝ බස් එක වැඩක් නැහැ වැඩක් නැහැ නේ උස පාට වෑන් රේස් මෝඩ් එකට තියෙන මේකද මොකද වෑන් එකේ පොඩ්ඩ ස්පීඩ් එක වැඩි මේ අනික මේ පොඩ පිකප් එක තියෙනවා මේකේ මොකද මේ ගියර් පිකප් එක තියෙන පොඩ අට ඒ මොකක්ද දීමුද බලුවේ අදයි වෑන් එකෙන් යන්න කිව්වා මේක වෑන් එකෙන් යන්න නෙමෙයි මේක ගත්ත ගමන්ම කෙලවුණා මේක එකට කෙලවුණා අද නම පුලද්ද මේ අනේ වැඩ කරන්නේ එතකොට ස්ටාර් කරන්න කියලා බලමු මම දන්න විදිහට ඔන්න ඔහොම ගියාම රේස් මෝඩ් එකක් එනවා ඔන්න ඔහොම ගියාම සීන් එකක් තියෙනවා මේ දැන් ගේම් එකේ ග්ලිච් එකක්ද කොහෙද ඔහොම නැක්කට පස්සේ මේ අපිට යන්න රේස් එකක් තියෙනවා ඔන්න අන්න මොකක්ද එන අපිට ඔන්න ඔහොම රේස් එකක් ගන්න තියෙනවා අදට තියෙනවා හරි මේ කොහෙද ඉවත ග්ලිච් එකක් සීන් එකක් තියෙනවා දැන් ඕකේ මම මේ එකපාරක් ගැහුවා ඕකේ අපි මේ ඔය දැන් ඔන්න ඔහොම ගියාට පස්සේ දෙවැත්තටම මැප් එක ඕකේ මේ පිටිපස්ස පැත්තට ගියොත් ඒකේ දැන් අපි මේ යන පැත්ත ඒ කියන්නේ අපේ ඔය විරුද්ධ පැත්තට ගියොත් ඔය ඉස්සරහට යන්නේ දැන් ඔය පිටිපස්සට ගියොත් අර ප්ලේයර් 1 කියලා රතු බස් එකක් එනවා විදගෙන හරිද ඒකකොට මම ඊට පස්සේ මේ පැත්තට ගියා මේ පැත්තට ගියාට පස්සේ අන්තිමටම තියෙනවා එන් කියලා ගහලා මේ අපේ මේ දිනු කණුව තියෙනවා එතකොට මෙහෙම තමයි ඒකෙන් රේස් යන්න පුළුවන් මම දන්නේ විදියට කොහමද අපි යන්නේ එන්න මෙහෙම සීන් එකක් සෙට් වෙනවා ඉතින් කට්ටිය නගගතට මේකත් රේස් මෝඩ් එකක් මම දන්නේ ෆෝන් එකේ වැරද්ද නැත්නම් ගේම් එකේ වැරද්දද කියලා ෆෝන් එකේ නම් වෙන්නේ කියන්නේ අනිත් ගේම් උත් වෙන්න බෑ එහෙනම් වෙනවා කොහේ ස්පීඩ් ඩැඩින් වගේ ස්පීඩ් එක වැඩිව පේන්නේ අම්මට අවුලක් නැහැ පෙන්නවත් අපිට ගේට් යන්නේ අදු එනට මේ ටිකක් වේගෙන් එන පොරක් පොට්ට ගන්න මොනද වෑන් එකත් බඩුවල් තමයි දැන් අපි යන් අපේ පිකප් එක දින මේක චුට්ටක් අඩු වෙන්න යන්නේ ඇන්ඩෙක්ට් දුන්නේ වැඩි හිතන්න එපා මට මෙහෙම තර්ඩ් පර්සන් යන්න වැඩි හුරු නෑ හරිද මේ හුරු නෑ කියන්නේ කියනවා අර පොඩ්ඩක් හදව ගන්න ටිකක් තමයි ඉඳ ෆස්ට් පර්සන් එක ගන්න පස්සේ වෙලාවක අපි මේ තර්ඩ් පර්සන් මොකද මෙහෙම කරනවා මේ හුරු කියන්නේ කන්ට්‍රෝල් කරලා ලේසි අර සිමුලේටර් එකේ ඒවා අපි මේ කතා කරන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ආලපාලි තව කට්ටිය කතා කරන කට්ටිය ඉන්නත් ගණන් ගන්න එපා. මම කතා කරන්නත් ගන්න. ඒක අනිත් මේ යන්නේ උඩ මේ. මේ උඩ මේ. මාගේ අතින් යන මම්ම ඒ ඔන්න ඔක තමයි දෙන්නේ අපිට යල් 1000ක් මොකක්ද දෙන්නේ? මොනවද මේ වෙන්නේ? සෝරි සමා වෙන්න ගයිස් මේකේ පොඩ්ඩක් පිස්සු කෙලිනවා මේ රෙකෝඩින් එක පොඩ්ඩක් අවුල් යනවා කතා කරද්දී අහලපාන සද්ද ඇවිලි මොකකද මේ අහලපාන සද්දයි ගණන් ගන්න බෑ දන්නවනේ
ගෙදරක මේ රිකෝඩින් කරන්න අහලා පාලින් තව සද්දේ අපේ අම්ම එහෙම කෝල් එකක ඉන්නේ. ඔව් කෝල් එකක ඉන්නේ. ඒ හින්දා ගණන් ගන්න පොඩ්ඩක් ගන්න නැද්ද? කොල්ලෝ නේද? ඔව් අපි යන් කතරගම දේවාල. ඕ අලියා තදිනු බාබි ඩෝල් වෑන්නේ අක්කන් අතනක් දැක්කේ නෝ එතන නම් කාලා ගත්තේ. අනේ මේක නම් එන්න එපා රේස් මෝඩ් එක නම් එන්න එපා කනවා. අනේ මේ මොකද මේ රේස් මෝඩ් දෙන්න කොහොමද? අපි කමන්නේ. මම දන්නවා ගේම් එක මල්ලි දොඩවන්න. ඒනවනේ මට තර්ඩ් පර්සන් කුඩු නෑ. අර පෙන්නේ. සමු ගෝනේ. තර්ඩ් පර්සන් මට කුඩු නෑ. බස් එකේ ඒ දවස්වල තර්ඩ් පර්සන් තමයි නෙගියේ මට. ඊපස්සේ ෆස්ට් පර්සන් වලට කිව්වා මේ යා වීල් එකත් ඒ දවස්වල පුරු නෑ දැන් පුරුයි. කපාර පුරුදු වෙන්න බෑ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස්. නෑ වචනේ හරියට ප්‍රැක්ටිස් දෙන්න. හරි මම දැන් මේක මොඩ් එකක් ඒක නෑනේ වෑන් එකේ නේ බස් එක හරියට අරියනේ. වන්‍ය සද්දයක් වගේ එනවනම් මේ පොඩි වෙනවා මේකට වහින්න. මොකද ඇහෙනවත් දන්නේ නැහැ ඇහෙන්නේ නැතුවත් දන්නේ නැහැ. කොහොමද වහින්නේ දැනෙනවනම් කරන් දෙයක් නෑ. දෙවෙනි වතාව රෙකෝඩ් කරා. ඔව්. අනික මේ ඉස්සරහට තව මේ වීඩියෝ එක ලයික් කරන සබ්ස්ක්‍රයිබ් කරන. ඔයාලා අර කිව්වා වගේ ඒකට සබ්ස්ක්‍රයිබ් විතරක් කරලා ලයික් දාන්න. මේකට ලයික් දාන්න. ඉතලට වීඩියෝ එකකට නම් ලයික් දාන්න. නැත්නම් වීඩියෝ දැන් මම ස්පීඩ් එක පට්ට වැඩි. එතන ඉන්නේ කරන් හරි අයියෝ මට මේ මට ඩ්‍රයිවිං කරන්න බෑ ටික. මට ඩ්‍රයිවිං කරන්න බෑ. මට ඩ්‍රයිවිං කරන්න බෑ. මේ වෑන් එක නිකන් මේ ස්කූල් එකේ පොඩි වගේ නම් කරන්න යන්නේ. මට කියන්න එපා ගේම් එක හදපු දාගෙන යන්න. මොකද මට වෙච්චිනේ ඔව් පස්සේ වැඩි. මේක හොයන්නේ අද්දි මේ උඩ බල්ලෝ ආවා. කොටියයි කඩිකරනේ මගේ ගහවල. ඕන දෙයකට කරන්නේ. හරි අපිට තව 8200 ගණක් හම්බුණා. ඕගොල්ලෝ අහන්න එපා මම මේ මුන්න මගුල. බොඩිය නෝන පුට්ටක් අවුල් යනවා මේ ගේමේ. මොකද මේකේ පොඩි කේස් එකක් තියෙනවා. ෆෝන් එක හදන්න ඕනේ ටච් එක පුට්ටක්. මන් දන්නේ මොන මගුලක් කියලාද කියලා මයින් අහන්න එපා එච්චරයි කියන්නේ. දැන් රෙකෝඩින් එක විනාඩි 13ක් වගේ නේ. එහෙනම් උඩට ගිහින් එන්නම් ලයික් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එච්චරයි කියන්නේ. බයි හැපි වේට් ටයිම් නේ. මල්ලි වට යන්න පුළුවන්. යන්න පුළුවන්. ගේම් එක ඉවරයි මේ යන්න පුළුවන් බයි. මොනවද කරන්නේ බලය? කන පලා ගන්න තෝ